ඉතින් අද දෙසැම්බර් 15 වෙනිදා. ඉතින් මෙහි ගොඩක් බඩු ක්‍රිස්මස් එකට දාන්නේ දෙසැම්බර් 15 වෙනිදා දෙවෙනිදා පහුවෙලා. මොකද මෙහි නැෂනල් ඩේ එකට තමයි ගොඩක් ඩෙකොරේෂන් දාලා තියෙන්නේ. ඉතින් මෙච්චරයි මං ගියපු කඩේ තිබුණේ. මං ගෙදර ඇවිල්ලා රෑට කන්න කිරිබත් ටිකකුයි මේ විදිහට හදලා මම ගේ ඩීප් ක්ලීන් කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම මගේ ෆේවරිට් පාර්ට් එකනේ ඉතින් ඇඳ හදන එක. මං දැන් ඇඳේ බෙඩ්ෂීට් චේන්ජ් කරලා මම ගියේ ගොඩම බෙඩ්ෂීට් එකක් ගන්න. ඒ වුණාට මට ක්‍රිස්මස් එකට මැච් වෙන බෙඩ්ෂීට් එකක් හම්බුන්නේ නැහැ ගියපු තැන් වලින්. ඒ හින්දා මම තිබ්බ එකක්ම දැම්මා. අවුරුද්දට එක පාරයිනේ කියලාත් හිතුණා. අනික මට මේ පාර ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්න කිසිම අදහසක් නැහැ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් මේ විදිහට තියෙන දේවල් වලින් මම ෂේප් කරගන්න හිතුවා. ඉතින් අපේ ලංකාවේ ගෙවල් වලට එහෙම ලොකුවට වතුරෙන් බලපෑමක්වත් හුළඟෙන් බලපෑමක්වත් තිබෙන්නේ නැහැ දේව කරුණාවෙන්. ඒත් ඉතින් ගොඩාක් අයට හැමදේම නැති වෙලා ජීවිත පවා හිමි වෙලා තියෙනවා. ඉතින් ගොඩක් කනගාටුයි ඒ ගැන. ඉතින් අපි පිටරටක හිටියත් අපිටත් ඒ දේ ලොකුවටම බලපානවා. ඒක හින්දා අපි කොච්චර මොනවා සමහර වෙලාවට උයන්නවත් හිතෙන්නේ නැහැ, කන්නවත් හිතෙන්නේ නැහැ. වීඩියෝස් බලලා ෆෝන් එකට එන්නෙමත් ඒවා. ඉතින් ওই විදිහට තමයි මම මේ පාර මේ තිබ්බ දේවල් වලින්ම පොඩ්ඩක් රූම් එක සරසනවා. මොකද මම ආසම කාලේ ක්‍රිස්මස් කියන්නේ ඉතින් ඒක අමතක කරන්නත් බැරි හින්දා. ඉතින් දෙසැම්බර් 15 වෙනිදා දෙවෙනිදා කියන්නේ නිවාඩු දවස් මට. මොකද මං මෙහි නැෂනල් ඩේ එකට ඉතින් හැමෝටම නිවාඩු දෙනවා ඒ දවස් දෙකේ. ඒවා ගවර්න්මන්ට් හොලිඩේ ඒවා අනිවාර්යයෙන්ම දෙන්නම ඕනේ. ඉතින් ඒ දවස් දෙකේ තමයි මම මේ පුළුවන් විදිහට චුට්ට රූම් එක මේ සරස ගත්තේ. ඉතින් මම කාපට් එක හැමතැනටම දාලා බැලුවා. මට කොතනටවත් මැච් වෙන්නේ නැහැ කියලා හිතුවා. පුරුදු තැනටම ඉතින් දැම්මා. එතනට තමයි මට මැච් වෙනවා කියලා මගේ හිතට සැටිස් වුණේ. ඉතින් මම එතනට දාලා ඊට පස්සේ හදන්නේ. ඊට පස්සේ ඉතින් මම මගේ කැමතිම පාර්ට් එක ක්‍රිස්මස් ට්‍රී එක හදන්න තමයි හදන්නේ. මේවා ඔක්කොම මේ බලන්න ඔයාලා මං අලුතෙන් ගත්ත කිසිම දෙයක් නැහැ. මේවා මං අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරන ඒවා. මේ මං ඩුබායි වලට ඇවිල්ලා ගත්ත පළවෙනි ක්‍රිස්මස් ට්‍රී එක, පළවෙනි බඩු සෙට් එක. ඉතින් මේ අවුරුදු 3ේම මම මේකම තමයි පාවිච්චි කරේ. මං හිතන් හිටියා මේ පාර ලොකු ක්‍රිස්මස් ට්‍රී එකකට යනවා කියලා. ඒ වුණාට මට දැන් කිසිම මූඩ් එකක් නැහැ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මේ දේවල් කරන්න. ඉතින් මං හිතුවා පොඩ්ඩක් මේකම සරසලා මේ විදිහට දානවා කියලා. මං ගොඩාක් ප්ලෑන්ස් තියාගෙන හිටියා මේ පාර ක්‍රිස්මස් එකට කරන්න කියලා. ඒ වුණාට නිකන් මඩගම් වතුර දැම්මා වගේ මගේ හැමදේම ගහගෙන ගියා වගේ කියලා තමයි මට හිතෙන්නේ. කිසිම මූඩ් එකක් නැහැ. කිසිම දෙයකට කිසිම අයිඩියා එකක්වත් නැහැ. මේ මොකද්ද කරන්නේ කියලාවත්. ඉතින් කිසිම දෙයක් නැතුව මම මේකට මම හදාගත්තම බෝ එකකුත් එල්ලලා මේ ලයිට්ස් ටිකක් දාලා නිකන් කාමරේ තියන්නත් කියලා තමයි හිතුවේ. ඉතින් මම මේ ගොඩක් වන්දනාමාන කරන එහෙම කෙනෙක් නෙමෙයි. මම යාඥා කරනවා විතරයි බයිබලයේ කියවලා. මේ ෆොටෝස් දෙකම මට මගේ යාළුවෙක් දුන්නේ ගිය පාර එයාගේ රටට ගිහින් එද්දි ගෙන ආපුවා. ඉතින් මං ඒ දෙකත් මෙතනින් තියලා මේ ඉතින් ඉටිපන්දමකුත් තියාගත්තා. කොච්චර වුණත් ලංකාව මතක් වෙනවා. මේ දේවල් කරද්දි පවා ලංකාව මතක් වෙනවා. ඉතින් කී දෙනෙක් දැන් අලුතෙන් ඒගොල්ලෝ ආපහු මුලින් ඉඳලම නැගිටින්න ඕනේද? ඒගොල්ලන්ගේ
හැමදේම විනාශ වුණා කියලා හිතෙනවා. අනේ මන්දා අපි පිටරටක හිටියත් අපේ හිත හැමතිස්සෙම තියෙන්නේ ලංකාවත් එක්කමයි. ඒක කොච්චර කවුරු කොහොම කිව්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම මේවා කරගෙන ලයිට්ස් දාලා ඉතින් මම මෙච්චරයි මේ පාර ක්‍රිස්මස් එකට මම කරන්නේ. අඩුම තරමේ මම එහෙම රසට කෑමක්වත් වෙන එකක් නැහැ කියලා තමයි හිතෙන්නේ. ඉතින් මම පුළුවන් විදියට මෙහෙම ලයිට්ස් ටිකක් සෙට් කරගෙන මමම බෝ එකත් හදාගෙන මේ විදිහට මම ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරා. ඉතින් කලින් මං හිතාගෙන හිටියා ලොකු නත්තල් ගහකට යන්න. එතකොට රූම් එක සම්පූර්ණයෙන්ම චේන්ජ් කරන්න. ඒ කිසිම දෙයක් මං කරේ නැහැ. මේ මට හිතුණා ඒ මුදල් වලින් පුළුවන් තරම් ලංකාවේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි පුළුවන් විදිහට උදව් කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදිහට මේ පාර ක්‍රිස්මස් එක සමරනවා තනියම. ඉතින් මේ මගේ 4 වෙනි ක්‍රිස්මස් එක මම තනියම සමරන. ඉතින් එහෙම තමයි හැමදේම අපි හිතන විදිහටම වෙන්නේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ අවසානයේත් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම තමයි පුංචි මොහොතක් හරි අපතේ නොයව අපේ ජීවිතේ කොයි වෙලේ කොයි මොහොතේ වෙනස් වෙයිද කියලා අපි දන්නේ නැහනේ. අනේ හින්දා පුංචි මොහොතක් හරි අපතේ නොයව අපි පරිස්සමෙන් සතුටින් ඉන්න එක.